අවුරුදු 8කින් වෙන්න ඕනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දැන් අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10ක්. අන්න අවුරුදු 10ක් වෙලා තියෙද්දි ඒක හරියට දෙන්න බැරි නම් අන්න ඒක දෙන්න හදන වෙලාවේ මේ අකුල් හෙලනවනේ. ඒක ඇත්තටම මේ ළමා පරම්පරාව නැත්නම් අපේ අනාගත පරම්පරාවට දිගරන මහම විනාශයක් අතකදා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. අපි ගන්න ඕනේ ඇත්තටම මේ ප්‍රතිසංස්කරණයේ හොඳ පැත්ත. අපිට වැරදි ඇති. එකපාරට කවදාවත් අපි ගත්තොත් ඇවිදින්නේ නැහැ නේ එකපාර. නැගිටින අපේ ධන ගගා තමයි ඇවිදින්නේ. එහෙම තමයි වැරදි අපි වැරදෙන්න දෙන්නේ. අපි කොහොමද අපි අප්ඩේට් වෙලා ඉන්නේ. ඒක හරියට.